හලෝ කොහොමද ඔයාලට ගොඩ කලකින් ඉඳන් මම ව්ලොග් එකක් අරගෙන ආවේ. මම හිතන්නේ අන්තිම ව්ලොග් එක අරන් ඉවර දැන් අවුරුද්දකටත් වඩා වැඩි. ඉතින් මම මේක රෙකෝඩ් කරන්න කියලා හිතුවේ මම ආස කරන දෙයක් මම ගන්නවා. ඉතින් මම හිතනවා ඒක මගේ මෙමරි එකක් විදිහට මම මේක රෙකෝඩ් කරොත් හොඳයි කියලා. මේ ඉන්නේ ඉතින් අපේ ගෙදර ඉන්න කම්මැලිම කෙනා තමයි ඩින්කි. උතුම කම්මැලි ඉතින් මම වගේ තමයි. ඉතින් තේ එකකුත් පීලා අම්මත් එක්ක කියව ඉඳලා ඔන්න මම ලෑස්ති වුණා. මාත් එක්ක අපේ තාත්තයි අම්මයි දෙන්නම එනවා යන්න. ඉතින් ලෑස්ති වෙලා දැන් යන්න තමයි හදන්නේ. ඉන්නකො මං අපේ තාත්තාව පෙන්නන්න. මේ ඉන්නේ අපේ තාත්තා. මම නේල්ස් කරානේ. මම ඉතින් ඒක චුට්ටක් පෙන්නුවා. ඔක්කොටම කලින් බැංකුවට ගියා. බැංකුවට ගිහිල්ලා සල්ලි අරගෙන තමයි යන්න ඕනේ. මං ඇත්තටම යන්නේ මේ මහ ලොකු දෙයක් කරන්න නෙමෙයි. මං ආස කරන ජුවලරි එකක් ගන්න තමයි යන්නේ. හැබැයි මට මේක විශේෂයි. මොකද දැන් අම්මලා තාත්තලා අපිට රත්තරන් බඩු එක දේවල් හදලා දුන්නට මගේම මහන්සියෙන් කියලා මම ගන්න ෆස්ට් ජුවලරි එක තමයි මේ. ඉතින් මට මේක චුට්ටක් විශේෂයි. මෙන්න මේ ජුවලරි ෂොප් එකට තමයි අපි ආවේ. මේක අපේ අම්මලා දන්න තැනක්. ඉතින් මම අද ගන්න හදන්නේ ලස්සන නෙක්ලස් එකක්. ඉතින් ඊට පස්සේ තුන පෙන්ඩන්ට් එකකුත් ගන්න ඕනේ කියලා. නැත්තම් නිකන් සම්පූර්ණ නෑ වගේනේ. ඒ නිසා පෙන්ඩන්ට් එකකුත් බැලුවා. මෙතන ලස්සන අයිටම්ස් තියෙන තමයි මාරම ලස්සනයි. පිස්සු හැදෙනවා රත්තරන් වලට ආස කෙනෙක් නම්. හැබැයි මම ආවේ මීට වඩා වෙනස් දෙයක් ගන්න. මොකද මං ගාව ඔල්රෙඩි නෙක්ලස් තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් ලොකු වැඩි. ඒ නිසා අපේ අම්මලා මට සජෙස්ට් කරා ඔව දාගෙන යන්න එපා. මොකද හරියට හොරු ඉන්නවා. ඒ නිසා චූටි එකක් අපි ගමු. දාන්න ඩේලි යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ කියුට් නෙක්ලස් එකක් ගන්න ඕනේ කියලා. ඇත්තටම මෙතන ගියාම නම් පිස්සු හැදෙනවා. මම මේගොල්ලන්ට කියලා රින් එකකුත් හදාගත්තා. මම ඒකත් මේකේ අන්තිමට දාන්නම්. ඒ රින් එකත් මාරම ලස්සනයි. අතර මාරම ක්වොලිටි විදිහට මේගොල්ලෝ එක හදලා දෙනවා. මේ තියෙන්නේ මම කියපු රින් එක. මම දීපු පික්චර් එකේ විදිහටම මේගොල්ලෝ එක හදලා දුන්නා. ඉතින් ඒක ඉවර වෙලා මම අම්මව තාත්තව shopping එකගෙන ගියා. එතනට බඩු වගේක් ගන්න ඕනේ කියලා. ඉතින් එයාලා ඒක ගන්නකම් මම කරපු දේ බලන්නකෝ. මම මේ වගේ එක සුකුරුත්තන් තියෙන තැනකට ගිහලා ඉතින් බලබලා හිටියා. හැබැයි ඉතින් ගන්න නෙමෙයි. ඒත් ඉතින් බලබලා හිටියා මොනවද ගන්න තියෙනවද කියලා. ඉතින් මම උදේට වැඩ ටික කරලා ඉවර වෙලා මම ගෙදර ආවා. ඉතින් thank you so much වීඩියෝ එක අන්තිම වෙනකම් මාත් එක්ක හිටියට. මම ඇත්තටම මේ vlog එක කරේ මට පොඩක් change වෙන්න ඕනේ. හින්දා මගේ mood එක change කරගන්න ඕනේ නිසා. එහෙනම් thank you so much. අමතක කරන්න නැතුව subscribe කරන්න.